Hello, මම අලුෂා සමරාජි. Welcome to Ocean Voice. අපි මෙතන ඉඳලා තමයි මුහුද ගැනයි ඒකේ සතුයි මුහුද හැදෙන්නේ කොහොමද ඒ වගේ facts ගැන අපි මෙතන තමයි කතා කරන්නේ. දැන් පටන් ගන්න කලින් මම කියන්න ඕනේ අපේට ගොඩක් support හම්බෙන්නේ ගොඩක් marine conservation network Santa Barbara වලින් අපිට ගොඩක් support හම්බෙනවා ගොඩක් scientists ලගෙන් ගොඩක් conservation වලින්. So thank you. හරි. දැන් අපි පටන් ගමු. අද එපිසෝඩ් එකේ අපි කතා කරන්නේ මුහුද ගැන. ඒක කොහොමද හැදුනේ? ඒකේ මුහුද වල කොච්චරක් තියනවද? ඒක ගැන facts. හරි. දැන් ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙනා නේද? Earth එකේ පින්තූරයක් මොකක්ද ඔයාලට ඉස්සෙල්ලාම පේන්නේ? ඔයාලට පේන්නේ නිල් පාට. ලස්සන නිල් පාටක්. ඒ නිල් පාට තියෙන්නේ අපේ මුහුද නිසා. අපේ ගැඹුරු ලස්සන මුහුද නිසා. මං හිතන්නේ සෝලර් සිස්ටම් එකේ ලස්සනම ප්ලැනට් එක තමයි මේ Earth එක කියලා. ඒක ඔයාලට පේනවා ඒක ෆොටෝ එක දිහා බලනකොට ඒකේ ගොඩක් ලයිෆ් තියෙනවා. ගොඩක් හරි. දැන් මෙන්න මේ දැන් මුහුද කොච්චර ප්‍රමාණයක් කව කරනවද අපේ Earth එකේ? දැන් ඇත්තටම කව කරන්නේ 71%. 71ක්. 71ක ප්‍රමාණයක් අපේ මුහුද අපේ Earth එක කව කරනවා. 5ක් ප්‍රමාණයක් තමයි අපි බලලා හරියට ડોකියුමන්ට් කරලා හරියට මැප්ස් ගහලා තියෙන්නේ 5ක ප්‍රමාණයක්. අනිත් 90 මොකක්ද වෙලා තියෙන්නේ? එන්නේ ඒක ඔහේ තියෙන ඒක අපි එක්ස්ප්ලෝර් කළත් නැහැ මොනවද charts දාලා නැහැ. ඔයගොල්ලෝ හිතනවා ඇති ඔක්කොම ඔක්සිජන් ප්‍රොඩියුස් කරන්නේ මෙන්න මේ රේන් ෆොරස්ට් කියලා. දැන් ඒක ඇත්තටම නෙවෙයි. දැන් ඇත්තටම ඒක 150ක් ප්‍රොඩියුස් කරන්නේ ෆයිටෝප්ලැන්ක්ටන්. දැන් ඔයගොල්ලෝ චූටි කාලේ ඉඳලම ඉගෙනගෙන තියෙන සාගර 5ක් තියෙනවා කියලා. පැසිෆික්, ඇට්ලාන්ටික්, ආක්ටික්, ඇන්ටාර්ක්ටික්. දැන් පළවෙනි ඕෂන් එක Pacific Ocean. Pacific Ocean එක කියන්නේ වයසම ocean එක අපිට තියෙන. ඒක අපේ ලොකුම ගැඹුරුම මුහුද. දැන් Pacific සාගරය මම කිව්වා වගේ අපේ ලෝකේ තියෙන ලොකුම ගැඹුරුම මුහුද. දැන් ඒක හරි අපිට තියෙන වයසම මුහුද තමයි. එන්නේ ඒක අවුරුදු මිලියන 200කට වඩා පරණයි. ඔයගොල්ලෝ අහලා තියනවද Pangaea super continent එක? දැන් ඒක Pangaea එක කැඩිලා තමයි අපේ අනිත් කොන්ටිනන්ට්ස් හැදුනේ. දැන් පැසිෆික් සාගරය ඒ හැදුනේ මෙන්න Pangaea එක ඒක කැඩෙනකොට. දැන් එන ඒ කාලේ තිබුණා පැන්තලාසියා කියලා සාගරයක්. එන්නේ ඒ සාගරය තමයි ඒ කාලේ තිබුණ ලොකුම සාගරය. එතකොට පැසිෆික් ඕෂන් එක ඒ පැන්තලාසියා ඕෂන් එක රිප්ලේස් කරා. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවද එල් නීනෝ? දැන් එල් නීනෝ ඒක ඉවෙන්ට් එක වෙන්නේ මෙන්න මේ ට්‍රොපිකල් පැසිෆික් වල. එන්නේ හවයි ඒ ට්‍රොපික්ස් වල හරිය. දැන් එල් නීනෝයි ලා නීනයි ඒ ඉවෙන්ට්ස් එක පටන් ගන්න ට්‍රොපිකල් පැසිෆික් එකේ. එන්නේ ඒක ලෝකේ තියෙන වෙදර් එකම ඒකෙන් ඉම්පැක්ට් වෙනවා. ඕෂන් කරන්ට්ස් කියන්නේ දැන් ඕෂන් කරන්ට්ස් කියන්නේ දැන් ඒව වින් කරන්ට්ස් වගේ ඒ ඕෂන් එකේ. දැන් ඒක දැන් ඒව ගොඩක් ඉම්පෝටන්ට් ඒව තියෙනවා මෙන්න මේ පැසිෆික් ඕෂන් එකේ. දැන් තියෙනවා 4ක් තියෙනවා මේන් ඒව ටික. ඒව තියෙනවා නෝර්ත් ඉක්වටෝරියල් කරන්ට් එක. ඒක තියෙන්නේ අපේ වෙස්ට් පැත්තේ. ඊට පස්සේ තියෙනවා කුෂිරෝ කරන්ට් එක. ඒක තියෙන ට්‍රොපිකල් ඒරියා එකේ. ඒක ජපාන හරිය තියෙන වගේ නමින් ඒක කියනකොට මම දන්නවා ඒ ජපානෙන් කියලා. ඊට පස්සේ දැන් තව එකක් තියෙනවා කැලිෆෝනියා කරන්ට් එක. ඒක හරි සීතල කරන්ට් එකක්. ඒක සවුත් උඩ ෆ්ලෝ වෙන්නේ. අපේ සවුත් පෝල් එකට ආක්ටික් සී එකට. ඇන්ටාර්ක්ටික් සී එකට sorry. එනේ ඒකට තමයි ඒක ෆ්ලෝ වෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා. තව දෙකක් තියෙනවා. සවුත් ඉක්වටෝරියල් කරන්ට් එකයි පෙරු කරන්ට් එකයි. ඒකේ තියෙන ෆේමස් මැරියානා ට්‍රෙන්ච් එක. ඔයගොල්ලෝ ඒක ගැන ගොඩක් අහලා ඇති. මැරියානා ට්‍රෙන්ච් එක කියන්නේ ලෝකේ තියෙන ඩීපස්ට්ම පොයින්ට් එක. දැන් ඒක වටේ
Pacific Ocean එක වටේ තියෙන ring of fire කියලා. දැන් ring of fire කියන්නේ volcanoes chain එකක්. එන්න ඒක එක දිගටම තියෙනවා. එන්න ඒ tectonic plates converge වෙන තැනක්. ඒක meet වෙන තැනක්. දැන් ඒක නිසා තමයි ඔය ජපාන් හරිය ගොඩක් earthquakes ඒවමෝ තියෙන්නේ. මෙන්න ඒ ring of fire උයි tectonic plates නිසා. Pacific සාගරයේ හරි interesting structures ගොඩක් තියෙනවා. එන්න ඒකෙන් එකක් තමයි East Pacific Rise එක කියලා. දැන් ඒ East Pacific Rise එක කියන්නේ mid ocean ridge එකක්. දැන් ඉස්සෙල්ලාම mid ocean ridge එකක් කියන්නේ මොකද්ද? mid ocean ridge එකක් කියන්නේ tectonic plates දෙකක් ඒවා වෙන තැනක්. දැන් ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ divergent boundary එකක් කියලා. එන්න ඒ tectonic plates ඒ ඈත් වෙනකොට magma උඩට එනවා. ඇත්තේ core එකෙන් ඒක උඩට එනවා magma. ඊට පස්සේ අලුත් sea floor හැදෙනවා. ඊට පස්සේ අලුත් mountain ranges හැදෙනවා. දැන් ඒක තමයි East Pacific Rise එක කියන්නේ. මෙන්න මේ දැන් ඒ අලුත් sea mounts rise වෙන එතනින්. දැන් එන්න ඒක කොහෙද තියෙන්නේ? East Pacific Rise එක තියෙන්නේ Gulf of California එන්න ඒ north පැත්තෙන්. ඊට පස්සේ ඒක south පැත්තෙන් ඒක තියෙන්නේ down Central and South America ඒ Antarctica යටට යන පැත්තෙන් එතන තමයි ඒක තියෙන්නේ. දැන් ඇයි මෙන්න මේ East Pacific Rise එක important? ඇයි ඒක අපි ගණන් ගන්න ඕනේ. ඒක තමයි අපි ලෝකේ තියෙන ඊටාම ඉක්මනින් ස්ප්‍රෙඩ් වෙන පැතිරී යන රිජ් එක. දැන් එන්න මෙන්න මේ East Pacific Rise එක හරි වැදගත් මේ සයන්ටිස්ට්ලා plate tectonics උයි seafloor spreading උයි understand කරගන්න ඒ හරි important තැනක් ඒකට. ඒ East Pacific Rise එකේ හරි diverse ecosystems තියෙනවා. deep sea එකේ තියෙයි කියලා මෙන්න මෙහෙම biodiverse structures. then එකක් මම කියනවා hydrothermal vents. දැන් hydrothermal vent එකක් කියන්නේ මොකද්ද? දැන් hydrothermal vent එකක් කියන්නේ පොඩි underwater volcano එකක් වගේ. ඒක underwater geyser එකක් වගේ. දැන් මේ hydrothermal vents ඔයගොල්ලෝ හිතන්නේ නැතුව ඇති ඒ සෑහෙන ගොඩක් biodiversity තියෙනවා මෙන්න මේ hydrothermal vents යට. ඔයගොල්ලෝ හිතන්නේ නැහැ මෙන්න මේ underwater volcanoes වල මෙහෙම තියෙයි කියලා. ඒත් තියෙනවා. දැන් කොහොමද මෙන්න මේ hydrothermal vent වැඩ කරන්නේ? දැන් ඉස්සෙල්ලාම සීතල වතුර අපේ ocean floor එකේ තියෙන cracks වලින් අස්සට යනවා. ඒ ස්පන්ජ් එක වතුර යනවා වගේ. ඊට පස්සේ දැන් මේ magma යට තියෙනවානේ. ඒක යටම තියෙන magma. දැන් ඒ magma එකකින් ඒක super heat වෙනවා. හොඳටම රස්නිය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ රස්නිය වතුර ටික minerals ඒව pick up කරනවා. ඊට පස්සේ ඒ stream එකත් එක්ක යනවා. hydrothermal vent තියෙන stream එකත් එක්ක යනවා. ඊට පස්සේ මේ කලින් තිබුණ සීතල වතුර රස්නිය වතුර හැටියට ආයෙ උඩට එනවා. volcano එකක වගේ ආයෙ උඩට එනවා. දැන් මේ ocean vents වලින් ආයෙ උඩට එනවා. දැන් එන්නේ කළු පාට smoke වගේ. එන එක hydrothermal vents වලට තව නමක් තියෙනවා. black smokers කියලා. දැන් මේ කළු පාට smoke එක smoke නෙවෙයි. දැන් එන්නේ ඒවා minerals වලින් හරි rich clouds ඒවා. එන්න ඒකෙන් ගොඩක් biodiversity එන්න ඒකින් හැදෙනවා. දැන් එන්න මේ කොහොමද මේ biodiversity එක හැදෙන්නේ මෙන්න මේ මුහුදයට මෙන්න මේ ඉර එළිය නැති තැනක. ඒ chemosynthesis කියලා process එකකින්. දැන් chemosynthesis කියන්නේ chemicals. දැන් ඒ chemicals දැන් normally photosynthesis වලට ඔයගොල්ලෝ පැල පාවිච්චි කරන්නේ sunlight ඉර එළිය. ඊට පස්සේ ඒ ඔක්කොම process එක වෙනවා. ඒත් chemosynthesis අනිත් එළිය වෙනම එකක්. ඒක same process එක ඒත් sunlight නෙවෙයි. තව different chemosynthesis වෙන elements ටිකක් තියෙනවා. ඒක main element එක තමයි chemicals. දැන් මේ chemicals වලින් chemosynthesis වෙලා දැන් bacteria වර්ගයක් ඉන්නවා. chemosynthetic bacteria කියලා. හරි diverse topic එකක්. අපි මේක ගැන වෙන episode එක කතා කරමු. හරි ලස්සන interesting topic එකක්.
ඒක ගැන අපි කතා කරමු. දැන් ඊළඟ ocean එක ඇට්ලාන්ටික්. ඇට්ලාන්ටික් එක තමයි දෙවනි ලොකුම ocean එක. ඒක තමයි තියෙන්නේ ඇමරිකා යුරෝප් මැදින් තියෙන සාගරය. දැන් ඒක තමයි ගොඩක් ට්‍රේඩ් ඉවෙන්ට්ස් හිස්ටොරිකල් ඉවෙන්ට්ස් ඒක තමයි උනේ. කොලම්බස් ඇට්ලාන්ටික් එක මැදින් ගිහිල්ලා තමයි ඇමරිකාව හොයාගත්තේ. ඊට පස්සේ තියෙන ඉන්දියන් ඕෂන් එක. ඉන්දියන් ඕෂන් එක කියන්නේ අපේ වයස අඩුම තියෙන මුහුද. ඒක තමයි ට්‍රොපිකල් ඕෂන් එක. ඒක තමයි අපේ වෝමස්ම ඕෂන් එක. ඒක තමයි ගොඩක් බයෝඩයිවර්සිටි පේන්නේ. ගොඩක් ට්‍රොපිකල් බයෝඩයිවර්සිටි. මෙන්න මේ වෝම් ක්ලයිමට්ස් වල ඉන්න සත්තු වැඩිම මේ මුහුදේ තමයි ඉන්නේ. ලංකාවේ තියෙන්නේ මෙන්න මේ මුහුදේ. ගොඩක් ට්‍රොපිකල් අයිලන්ඩ්ස් මේ මුහුදේ. දැන් ඉන්දියන් සාගරය තමයි වැඩියම තියෙන කියලා අයිලන්ඩ්ස් එන ජාවා, සුමාත්‍රා, මාල්ඩීව්ස් එනේ ඔක්කොම ලංකාවත් එක්ක ඒ සෑහෙන ගොඩක් තියෙනවා. ඒත් පැසිෆික් සාගරයේ දූපත් 25000කට වැඩිය තියෙනවා. ඒක සෑහෙන ගොඩක්. දැන් ක්‍රිස්මස් ට්‍රී අයිලන්ඩ් තියෙන, හවායන් අයිලන්ඩ් තියෙන, ඊට පස්සේ සවුත් සෑන්ඩ්විච් අයිලන්ඩ්ස් එන ඒ වගේ අයිලන්ඩ්ස් සෑහෙන ගොඩක් තියෙනවා. ඉන්දියන් සාගරයේ ඒක සාමාන්‍ය ගැඹුර තමයි මීටර් 3741යි. දැන් ඒක තමයි ඒක සාමාන්‍ය එක. දැන් ඒකටත් ඩීපස්ට් පොයින්ට් එකක් තියෙනවා පැසිෆික් සාගරය වගේම. එන්නේ පැසිෆික් සාගරේ මැරි චැලෙන්ජර් ඩීප් එකනේ. දැන් ඉන්දියන් සාගරය ඒ ඩීපස්ට් පොයින්ට් එක තමයි ජාවා චැලෙන්ජර් එක. නැත්නම් සුන්දර් චැලෙන්ජර් එක. දැන් ඒකේ ගැඹුර තමයි මීටර් 7258ක. ඒක හරි ඉම්ප්‍රෙසිව් සයිස් එකක්. මෙන්න මේ ඕෂන් එක ගැන කන්සිඩර් කරනකොට මේ යංගස් ඕෂන් ඒක වයස අඩුම ඕෂන් එකනේ. ඒක නිසා මේ ඩෙප්ත් එක හරි ඉම්ප්‍රෙසිව්. දැන් මෙන්න මේකේ සමහර මේජර් ඕෂන් කරන්ට්ස් තියෙනවා පැසිෆික් ඕෂන් එක වගේම. දැන් මේ කරන්ට්ස් තමයි ඉන්දියන් මොන්සූන් කරන්ට් එක, අගුලාස් කරන්ට් එක, සෝමාලි කරන්ට් එක. දැන් ඇත්තටම මෙන්න මේ ඕෂන් කරන්ට් කියන්නේ මොකක්ද? දැන් ඕෂන් කරන්ට් කියන්නේ සර්කියුලර් සර්කියුලර් සිස්ටම් එකක් වගේ. it's highway එක වගේ. දැන් ඕෂන් කරන්ට්ස් වර්ග දෙකක් තියෙනවා. උණුසුම් warm ocean currents එකයි cold ocean currents එකයි. දැන් මේව circulate වෙනවා different තැන් වලට. දැන් ඉන්දියන් සාගරයේ අපේ දැන් warm ocean එකක් නේ. ඒක නිසා මෙන්න මේ cool ocean currents තියෙන්නේ මෙන්න මේ ඉන්දියන් ocean එකේ. ඊට පස්සේ සීතල තැන් වලට warm ocean currents එනවා. දැන් මේ සමහර සත්තු මෙන්න මේ ocean currents වලින් advantage ගන්නවා. එක්කෙනෙක් තමයි leatherback sea turtle. leatherback sea turtle කියන්නේ එයා කැස්පෑවෙක්. දැන් එයා ගමන් කරන මෙන්න මේ කරන්ට්ස් වලින් ඒක highway එකකින් යනවා වගේ එක තැන් වලට එයා ලේසියෙන් යනවා මෙන්න මේ ocean currents වලින්. ඊට පස්සේ එයා migrate කරන්නේ ඒකයි. ඒක නිසා තමයි ඒක හැමතැනම දැක ගන්න පුළුවන්. ලංකාවෙත් ඒගොල්ලෝ සමහර වෙලාවට ඉන්නවා. දැන් ඉන්දියන් සාගරයේ තමයි හරිම most biodiverse ocean එක. ඒක ගොඩක් tropical biodiversity තියෙනවා මම කලින් කිව්වා වගේ. දැන් ඒක ගොඩක් tropical reef coral reef systems තියෙනවා. Maldives, Sri Lanka, Chagos archipelago වගේ සෑහෙන ගොඩක් තියෙනවා. දැන් ඒක ගොඩක් තියෙන tropical coastal regions එකේ. ඒක තියෙන්නේ equator එක. දැන් equator එක තියෙන්නේ හරි ඒ පැත්ත හරි warm තැනක්. ඒක හරි warm climate එකක්. ඒක නිසා ඒකට සුදුසු සත්තු තමයි එතන ඉන්නේ tropical fish. ඊට පස්සේ Antarctic ocean එක. දැන් Antarctic ocean එක නමෙන් කියනවා එන්නේ ඒක ඇන්ටාර්ක්ටිකාව තමයි වට කරන්නේ. දැන් ඊට පස්සේ ඒක සීතලයි. ඒක නමෙන් දන්නවනේ. ඉතින් ඒක සීතලයි. ඊට පස්සේ ගොඩක් නියුට්‍රියන්ට්ස් තියෙනවා. ගොඩක් untouched biodiversity තියෙනවා. ඒකේ ගොඩක් අපි දන්නේ නැති සත්තු සෑහෙන ගොඩක් තියෙනවා. ඒක මේ මුහුදයි ආක්ටික් මුහුදයි ඒක ගොඩක් important climate regulation වලට. මෙන්න මේක වෙන්නේ heat අපේ heat තියෙනනේ. එන්නේ ඒක circulate වෙනවා
North Pole South Pole ඊට පස්සේ cooled එක spread වෙනවා එන්නේ ඒ poles වලින්. දැන් ඇන්ටාර්ක්ටික් සාගරයට ඒකේ සාමාන්‍ය ගැඹුර තමයි මීටර් 4000. දැන් ඒකේ අනිත් සාගර වගේ ඩීපස්ට් පොයින්ට් එකක් තියෙනවා. දැන් ඒක තමයි South Sandwich Trench එක. දැන් ඒක මීටර් 7235ක්. දැන් ඔයගොල්ලෝ දන්නේ නැති මෙන්න මේ ඇන්ටාර්ක්ටිකාව හරි සීතල තැනක් කියලා. ඒක නිසා ඒකේ මුහුද ඒ තරම් සීතලයි. ඒ නිසා ඒ water temperature එක සෙල්සියස් අංශක 2.8ක් අතරක තියෙන එක. දැන් හරි important fact එකක් තියෙනවා මෙන්න මේ Antarctic Ocean එක. හරි important එකක් අපේ global climate change එක. දැන් ඒකේ තියෙනවා ACC current එක. දැන් ඒක තමයි ලෝකේ තියෙන ශක්තිමත් ocean current එක. ඒක තමයි අපේ most powerful ocean current එක, strongest එක. දැන් ඒක තමයි ඒක හැමතැනම ඒක ඇන්ටාර්ක්ටිකාව සර්කියුලේට් කරන. ඒක තමයි රෙගියුලේට් කරන්නේ අපේ climate change එක, global warming එක. ඒක තමයි ඒක හරි important part එකක් අපේ පෘථිවියේ. ඒක හරි important part එකක් අපේ මුහුදේ. දැන් ඇන්ටාර්ක්ටික් සාගරයේ තියෙන සෑහෙන underwater mountain ranges කට. දැන් underwater mountain range එක කියන්නේ මොකක්ද? දැන් tectonic plates ඒව එකට ලං වෙනකොට ඒක clash එකක් වගේ. ඒ clash එකෙන් හැදෙනවා mountains. දැන් example එකක් තමයි Mount Everest එක. එන්නේ ඒක හැදුනේ මෙන්න ඉන්දියාවත් ඒෂියා එකෙන් collide වෙනකොට ඒ mountain range එක හැදුනේ. දැන් ඒ වගේ තමයි යට තියෙන tectonic plates, මුහුද යට තියෙන tectonic plates එහෙමමයි. දැන් මේ mountains වල කියන්නේ sea mounts කියලා. Antarctic Ocean එකේ තියෙන එක major mountain range එක Antarctic Ridge කියලා. දැන් ඒක මීටර් 3500ක rise වෙන ocean floor එකෙන්. දැන් South Sandwich Trench එක තමයි ගැඹුරම Southern Ocean එක. මම දැන් කලින් කිව්වා වගේ. දැන් ඒ point එකට කියන meteor deep කියලා. දැන් ඒකේ deepest point එක තමයි ඒකට ගැඹුරක් තියෙන මීටර් 8266ක. ඒක තමයි meteor deep එක. ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න ocean biodiversity එක ඒක සත්තු ගන්නකොට දැන් Antarctic krill තමයි ඒකේ keystone species එක. මෙන්න මේ Antarctic food web එකේ. ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ zooplankton type එකක්. ඒගොල්ලෝ හරි important part එකක්. දැන් ඒගොල්ලෝ හරි important food source එකක්. Whales, seals, තව මාළුන්ට ඒගොල්ලෝ හරි important එකක්. දැන් ගොඩක් cold water corals එකයි deep sea sponges එකයි මෙන්න මෙහෙ ඉන්න. ඔයා හිතන්නේ නැතුව ඇති මෙන්න මේ ඇන්ටාර්ක්ටිකාවේ corals තිය කියලා. ඒත් තියනවා. මේ ගැඹුරු මුහුදට යනකොට හරි ලස්සන structures තියෙනවා මේ deep sea forest වල. දැන් එක structure එක තමයි මෙන්න ඒ forest of the weird. දැන් ඒක තියෙන sea mount එක. එන්නේ ඒ sea mount එක තියෙන එක forest එකක වගේ sponges හැදිලා තියෙන corals, එක basket stars. ඒක සෑහෙන ගොඩක් එන්න මේ sea mount එකේ gather වෙලා ඉන්නවා. දැන් ආය අපි යමු ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න සතුන්ට. දැන් Antarctic krill. ඒගොල්ලෝ තමයි මේ actually crustaceans තමයි food web එකේ base එක. ඒගොල්ලෝ හරි important role එකක් play කරනවා මෙන්න මේ marine species ලා ලොකු marine species ලා ඒගොල්ලෝ sustain කරන හරි important role එකක් තියෙනවා. මේ සමහර කට්ටිය වෙනකොට penguins, whales, seals. දැන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා මෙන්න මේ ඇන්ටාර්ක්ටිකාවේ ඉන්න penguins ලා. ඒගොල්ලෝ තමයි basically ඉන්න එකම සතෙක් මෙන්න මෙහි ඉන්න seals ලා රැන්න. දැන් ලොකුම penguin ජාතිය මෙහෙ ඉන්නේ. එයාට කියන්නේ emperor penguin කියලා. මේ emperor penguin එයා breed කරන්නේ මෙන්න මේ
ඇන්ටාර්ක්ටික් වින්ටර් එකේ. දැන් ඒ ඇන්ටාර්ක්ටික් වින්ටර් එක තමයි ලෝකේ තියෙන coldest වින්ටර් එක. එන්නේ ඒ තමයි තියෙන්නේ. හිතන්නකෝ එන්නේ ඇන්ටාර්ක්ටික් වින්ටර් එකේ ජීවත් වෙන්න කොච්චර අමාරු වේද ඒක ජීවත් වෙන්න. ඒත් මේගොල්ලෝ ඒ ඇන්ටාර්ක්ටික් වින්ටර් එකේ බ්‍රීඩ් කරනවා. ඒක නිසා ඒගොල්ලෝ ලෝකෙ ඉන්න hardest animal කෙනෙක්. ඒගොල්ලෝ හොඳ survive කරන animal කෙනෙක්. එයා හරි hardy animal කෙනෙක්. දැන් තව සතෙක් ඉන්නවා. blue whales. දැන් blue whale කියන්නේ ලෝකෙ මෙතෙක්කල් හිටපු ලොකුම සතා. ඒගොල්ලෝ මෙගලොඩොන්ට වඩා ලොකුයි. ඩයිනෝසර්ස්ට වඩා ලොකුයි. තව සතෙක් ඉන්න එයා තමයි lion's mane jellyfish. ඒගොල්ලොත් මෙන්න මේ හරිය ඉන්නවා blue whales වලට යනවා. දැන් blue whales ඒගොල්ලෝ කන්නේ වැඩියෙන්ම krill ඒ ඇන්ටාර්ක්ටික් ඕෂන් එකේ. ඔයගොල්ලෝ හිතන්නේ ඒගොල්ලෝ ලොකු මාළු නැත්නම් ලොකු සත්තු කන කියලා. නෑ. ඒගොල්ලෝ කන්නේ චූටි krill. ඒගොල්ලෝගේ උගුර එච්චර ලොකුත් නෑ. ඒගොල්ලෝ නානදී දැන් science fiction movies වල මේ antifreeze කියලා. ඒක නැතිසා ඒගොල්ලෝගේ ඇඟ ෆ්‍රීස් කරලා ආයෙ අවුරුදු 1000කින් පස්සේ නැගිටිනවා. ඔය හිතන්නේ මේක ඇත්ත නෙවෙයි කියලා. ඒක කවදාවත් වෙන්න බෑ කියලා. ඒත් ඒක ඇත්තටම වෙනවා. ඒත් අපේ නෙවෙයි තියෙන්නේ. ඒක සත්තුන්ගේ. ඒක එක්සැම්පල් එකක් තමයි ඇන්ටාර්ක්ටික් toothfish කියලා. ඒ මාළෝ ජාතිය ඒගොල්ලෝ ඇඩැප්ට් වෙලා තියන්නේ මේ ඇන්ටාර්ක්ටිකාවේ සීතල වතුර වලට මේ ඇන්ටිෆ්‍රීස් ප්‍රෝටීන් එකක් එක්ක. දැන් ඒගොල්ලෝ ඒ ටෙම්පරේචර්ස් වල සර්වයිව් වෙනවා. අනිත් මාළුවෝ ඒක ටක් ගාලා ඒගොල්ලෝ මැරෙනවා. ඒගොල්ලෝ හරි යුනික් කියන්නේ මේ ඇන්ටිෆ්‍රීස් ප්‍රෝටීන් එක නිසා. දැන් මේ ඇන්ටිෆ්‍රීස් ප්‍රෝටීන්ස් type 3ක් තියෙනවා. type 1 AFPs antifreeze protein. ඒගොල්ලෝ ඒ type 1 එක වගේ තියෙන winter flounder වගේ fish වල තමයි ඒ protein එක හොයාගෙන තියෙන්නේ. type 2 ඒක ඒ protein එක හොයාගෙන තියෙන්නේ මෙන්න මේ sea raven, smelt ඒ වගේ මාළු වල. ඒකේ 16 ඒ type එකෙන්. right? type 3. දැන් ඒක වගේ තියෙන specific fish එයාට කියන්නේ eel pout කියලා. දැන් එයාගේ තමයි ඒක හොයාගෙන තියෙන්නේ. මේ ඇන්ටාර්ක්ටිකාවේ සෑහෙන valuable resources ගොඩක් තියෙනවා. gold තියෙනවා, silver, zinc, copper, iron. ඒක තමයි ගොඩක් rare earth elements තියෙනවා. මේ ගොඩක් salt, chemical sediments මෙන්න මේ trap වෙලා තියෙන මේ ice crystals වල. දැන් ඒකෙත් trap වෙලා තියෙන methane gas. ඊට පස්සේ මේ methane gas එකේ trap වෙලා තියෙන C4 sediments යට. ඒ නිසා එන්නේ ice එක දී වුණොත් මේ methane gas එක release වෙන අපේ atmosphere එකේ මුහුදට. දැන් ඒක හරි valuable තැනක්. ඒත් 2048 වෙනකම් අපිට ඒක මයින් කරන්න බෑ ඇන්ටාර්ක්ටිකාවල. ඒකට කියන්නේ මැඩ්‍රිඩ් ප්‍රොටෝකෝල් එක. ඒක බෑන් එකක් දාලා තියෙන මොනවත් commercial mining and mineral extraction ban කරලා තියෙන until 2048. ඒක ගොඩක් ළඟයි. ඒක නිසා ඒක හරි concerning දෙයක්. අන්තිම පොඩිම ඕෂන් එක ආර්ක්ටික් ඕෂන් එක. ආර්ක්ටික් එක තමයි ගැඹුරුම නැති පොඩිම මුහුද අපිට තියෙන. දැන් ඒක අවුරුද්දේ සෑහෙන ප්‍රමාණයක් අයිස් වලින් හිමෙන් වැහිලා තියෙන්නේ. එන්න ඒකේ එහෙ තමයි ඔයගොල්ලෝ දන්න සත්තු polar bears, seals ඒගොල්ලෝ තමයි එහෙ ඉන්නේ. හරි. දැන් ඔයගොල්ලෝ හිතනවා ඇති කොහොමද මේ මුහුද ආවේ? කොහොමද මෙන්න මේ එක පාටම ආවද නැත්නම් චුට්ටි හැදුනද? ඉතින් දැන් මුහුද හැදුනේ 4.6 billion years ago. ඒක සෑහෙන ගොඩ කාලයකට කලින්. දැන් එන්නේ ඒ කාලේ Earth එක කියන්නේ දැන් ලොකු ගලක් වගේ මොනවත් නැහැ.
වතුර නැහැ, clouds නැහැ. අපිට දැන් පේන දේවල් ඒක කිසිම දෙයක් නැහැ. මෙන්න ඒක lava molten rock එකක්. ඊට පස්සේ දැන් ඒ molten rock එකේ හැදුන volcanoes. මෙන්න මේ tectonic plates වල ඒ coaking activity වලින් ඒක හැදුනා. ඊට පස්සේ volcanoes හැදිලා ඒක steam release වෙන්න පටන් ගත්තා. steam water vapor. ඊට පස්සේ ඒක ඊට පස්සේ atmosphere එකක් චුට්ට හැදුනා. මෙන්න මේ billions of years ඒ ගාන තුල හැදුනා එක දිගට. දැන් ඒ steam එක release වෙලා atmosphere එක release වෙනවා. දැන් ටික කාලයකට චුට්ට earth එක සීතල වුණා. හිමීට cool down වුණා. ඊට පස්සේ ඒ volcanoes වලින් release වෙච්ච steam එක clouds වලට condense වෙනවා. අපි හැමෝම අහලා තියෙන චූටි කාලේ water cycle එක කියලා. එන්නේ ඒක condensation වෙනවා. ඊට පස්සේ ඒ clouds form වෙනවා. ඊට පස්සේ ඒ ඔක්කොම හැදෙනවා. ඊට පස්සේ එක දිගටම මේ clouds තියෙන නිසා වහින්න පටන් ගත්තා. එක දිගටම අවුරුදු මිලියන ගානයකට මේ වැස්ස වැටුණා. ඊට පස්සේ දැන් චුට්ට මෙන්න මේ earth එකේ තියෙන basins ඒව ඔක්කොම fill වුණා. ඊට පස්සේ මුහුද හැදුණා. දැන් මුහුද හැදුනේ low lying areas වල. ඒක stable වුණේ 3.8 billion years වලින්. ඒක චුට්ට දැන් මං කියවනේ මුලින් ඉඳලා earth molten lava rock එක කියලා. එනේ ඒක stable වෙන්න ටික කාලයක් වෙන්න තිබුණා. දැන් සමහර සයන්ටිස්ට්ලා හිතනවා මෙන්න මේ වතුර එන්නේ සමහර වතුර එන්නේ ice comets. එනේ ඒව වෙනවනේ. ඒව වලින් තමයි සමහර සයන්ටිස්ට්ලා හිතන්නේ මෙන්න මේ වතුර ලෝකේ තියෙන වතුර ආවේ. දැන් මෙන්න ඔයගොල්ලෝ දන්නවද rotation කියලා concept එක? දැන් rotation කියන්නේ earth ඒකේ axis එකේ rotate වෙනකොට, එයාගේ own axis එකේ rotate වෙනකොට. දැන් ඒ rotation එකයි gravity එකයි උදව් කරා. දැකලා තියෙනනේ ISS එකේ මෙන්න මේ වතුර space එක දානකොට එහෙම යනවා. එන්න ඒක gravity උයි rotation තියෙන නිසා ඒ වතුර එක එහෙමම තිබුණා earth එකේ. හරි දැන් මෙහෙම තමයි oceans එක හැදෙන්නේ. ඒක හරි ලස්සන කතාවක්. අපි ඒක වෙන episode එකක ගැන කතා කරමු. අපි ඒකට deeply dive කරමු. ඒක ඒ topic එකට ඒක දැන් කතා කරන්නේ